අද අපි පොලිස් මූලස්ථානයට පැහැදිලිවම පෙස්සම් දෙකක් බාර දුන්නා. එක පෙස්සමකින් කියවෙන්නේ ධර්ණීයක සිදුවීමක් වුණා. හැබැයි මේක වීඩියෝ සාක්ෂි තියෙනවා. එතකොට අපිටත් පොදු මහ ජනතාව වශයෙන් අපේ සංවිධානයට සැලකිය යුතු පැමිණි සංඛ්‍යාවක් ආවා මේ සම්බන්ධව කතා කරන්න කියලා. පැහැදිලිව අපිත් මේක නිරීක්ෂණය කරා. වීඩියෝ සාක්ෂි අද උසාවිය පවා පිළිගන්නවා. එහෙමනම් කොහොමද මේ ආකාරයට නඩු බාණ්ඩ හඳුල්ලා දෙන්නේ? මේක මද්ද්‍රව්‍ය හෝ වේවා මොනවා හරි හඳුන්වා දීමෙන් මිනිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් අත්අඩංගුවට පත් නොවීමේ අයිතිවාසිකම අහිමි වෙනවා. හේතුව විශේෂයෙන් මද්ද්‍රව්‍ය. මේ தත්ත්වය ඉතාමත් බරපතලයි. හේතුව මේ සකපිට කියලා කෙනෙක් රැවුලවාන් ඉන්නෝ ඔය පුජ්‍යලගේ රැවුල මත ඔහු පාතාලේ කියලා අත්අඩංගුව ගැනීම සිද්ධ වෙනවා. විශේෂයෙන් දකුණු පළාතේ මේ ධර්ණීය ප්‍රදේශයේ සහ දකුණු පළාතේ මේ වගේ පෞද්ගලික දාස්වල සැලකිය යුතු ප්‍රමාණයක් අහිංසක පුජ්‍යලයක් මේ කරාබුවක් තිබුණායි කියලා කොණ්ඩේ පාටාරලයි කියලා මේ ආකාරයට අත්අඩංගුවටපත් වීමේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. මේකට ඇයි මෙහෙම කරන්නේ? මේක සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් දිගින් දිගට උල්ලංඝනය කරනවා. මේ රජය බලයටපත් උනේ නීතියේ ආධිපත්‍ය සුරකනවයි කියලා පොරොන්දු දීලා. දැන් මිනිස්සු බලන් ඉන්නේ නිදාසේ ඇවිදින්න පුළුවන්, ගමන් කරන්න පුළුවන්, බීජයෙන් තොර වටපිටාවක්. නමුත් දැන් ව්‍යංග්‍යාකාරයෙන් සැකපිට කියලා ඕනෑම ආකාරයෙන් පොලිසියට කටයුතු කිරීමේ නඩුවක් පැවරීමේ අභිමත බලයක් ඇවිල්ලා තියෙනවා. මේ අභිමත බලය පුරවැසියන්ගේ අයිතිවාසිකම් අමුයේ උල්ලංඝනය වෙනවා. මේකට බලන් හිටිය ඇති අපිට දැන් පැමිණිලි 100 ගාණක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පැමිණිලි සම්බන්ධව අපි පැහැදිලිවම මේ ක්‍රියාදාමය විවිධභාවයකින් අත්අඩංගුව ගැනීම සිද්ධ කරන ලෙස ඉහළ නිලධාරීන් විසින් පහළ නිලධාරීන්ට චක්‍ර ලේඛන මගින් මේ ක්‍රියාවලිය අධිකරණයේ අධීක්ෂණයට යටත් විදියට කටයුතු කරන්න කියලා අපි පැහැදිලිවම බල කරන පෙස්සමක් අද පොලිස් මුලස්ථානට බාර දුන්නා. අපි මේ සම්බන්ධව සමීපව නිරීක්ෂණය කරනවා. පොලිසිය මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග මොනවද? මේ සම්බන්ධව අපිට නිවේදනයක් ලබා දෙන්න ඕන. තවදුරටත් මිනිසුන්ගේ අයිතිවාසිකම් රැකෙනවයි කියලා. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා අධිකරණ ක්‍රියාදාමයට යොමු වෙලා ශේෂ අධිකරණයට ගිහිල්ලා මේ ප්‍රශ්නය අකමැත්තෙන් නමුත් ශේෂ අධිකරණය මගින් මානව මිනිසුන්ගේ සීල් පුරවැසියන්ගේ නිදාසේ ජීවත් වීමේ අයිතිය සකකාරයක් වුණත් නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය රැකෙන පරිදි ඒ සීමාවට කොටු කරලා පොලිසිය ක්‍රියාදාමය පාලනය කරන්න අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මෑතක අපිට ආව පැමිණිලි දෙකක්. එක පැහැදිලිවම කියන්න ඕන සාක්ෂියෙන් හින්දා මේ වෙනකොට මානව කොමිසම සභාවේ මේ නඩුව යනවා. ඒ නිසා පැහැදිලිවම කියනවා මේක කාරණේ සම්බන්ධව තොරතුරු අපේ ගාව තියෙනවා. ගණේමිල්ල OIC විසින් පැහැදිලිවම මේ නඩු ගැනීමේ ක්‍රියාවලියට වෙන ප්‍රෙෂර් එක මත පැමිණිලි සිටින නිලධාරී විසින් එක්තරා හෝටලයක නඩුවක් ගන්න ඕනලා ඇවිල්ලා අන්තිමේ ඒ හෝටලේ පිළිගැනීමේ නිලධාරී ලොබිය වල්ලා ඉන්නකොට ඒ නිලධාරිනියයි ඒ හෝටලයට පැමිණි වෙනත් රැකියාවක් කරන කාන්තාවකුයි ඒ කාන්තාව පැහැදිලිවම පාටියට ඇවිල්ලා ඒ පාටියේ තමන්ගේ වෙම්බතා එනකන් හිටියේ ඒරියා එකේ ඒ තනත්තන් දෙන්න අත්අඩංගුවට අරගෙන පැය 24කටත් එහා කාලයක් තබාගෙන මේ අරගෙන නීති විරෝධී ආකාරයෙන් නඩුවා තබා ගැනීමක් සිදු කරා. මේ සම්බන්ධව ඒ ඉතුමතේ නඩු පැමිණීමක් සිදු කරා. ඒ සම්බන්ධව දැනට මානව කොමිසම සභාව විසින් පැමිණිල්ලක් ගණේමිල්ල OICට විරුද්ධව පැහැදිලිව යොමු කරලා තියෙනවා. මේ ආකාරයෙන් මිනිසුන්ට නිදහසේ කෑමක් බීමක් කමින් නිදහසේ සැරිසරන්න බැරි සැකපිට කියන එක මත අත්අඩංගුවට අරගෙන සිරබාරට පොත් කරගෙන අත්අඩංගුවට සිරබාරට තබාගෙන බොරු නඩුවක්. දැන් කරන්න දෙයක් නැහැ අත්අඩංගුවට පස්සේ පොලිසියට උසාවියට වාර්තා කරන්න ඕනේ. ආපස්සට ගන්න බෑ. ඒ නිසා කරන්නේ මොනවා හරි නඩුවක් දාලා උසාවියට ඉදිරිපත් කිරීම. මේ වගේ ගණේමිල්ල පොලිසිය විසින් කරන ලද මේ වගේ ඊනියා නඩු පැවරීම් දෙකක් සම්බන්ධව පැහැදිලිව අපි මානව කොමිසම සභාවේ නඩු කටයුතු දෙකක් පවත්වනවා.